තමුන් මොනතරම් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලාද බලයට ආවේ කියන එක බලයට ආවට පස්සේ බලයට ඇවිත් ටික කාලයක් යනකොට මේ විප්ලවකාරයන්ට අමතක වෙනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා කලින් පාලනය ගෙන කියපු අයගේ මේ පාලන ක්‍රමයම අනුගමනය කරමින් මේ ගොවිපළ පාලනය කරගෙන යන්න. ජනතා හිතවාදී ප්‍රතිපත්ති හැම එකක්ම පසු කාලීනව මොකද වෙන්නේ? තමුන්ගේ වාසියට අවශ්‍ය විදිහට සංශෝධනය කරමින් පවත්වාගෙන යනවා. පොඩි වචන එකතු කරලා මේක වෙනස් කරගෙන තමුන්ට ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් නැත්නම් තමුන්ට කැමති ජීවිතයක් ගත කරන්න පුළුවන් ආකාරයට නීතිත් වෙනස් කරගන්නවා. අර ඉතාමත් all animals are equal කියලා ආපු අය ඊට වඩා වෙනස් විදිහකට හැසිරෙන්න පටන් ගන්නවා. කලින් පාලනය ගෙන ගිය අය විදිහටම ආපහු හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඊළඟට මේක දැනගෙන නොකර ඉන්න අය බූරුවෙකුට තමයි සංකේතවත් කරලා තියෙන්නේ. අවසානයේ අසනීප වෙනකම්ම වැඩ කරපු බොක්සීව අන්තිමට මස් කඩේට විකුණන තත්ත්වයටපත් වෙනවා. මේක හරි සර්වකාලීනයි. මේක 45 ලිව්වට මේක මං හිතන්නේ 2000 ගණන් වලට සිද්ධ වෙමින් පවතින මේ 40 ගණන් වල මේ පොතෙන් දැකපු දේම අද මිහි පිට සිද්ධ වෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවකතාවක් ගැන. මේක ලියලා තියෙන්නේ 1943-44 කාලේ. මේ අවුරුදු 80කටත් වැඩි පරණ කතාවක් මොකද මේ එකපාර ඇදලා මේක අපිට ඇත්තටම මේ සමහර වෙලාවට වර්තමානයේට මේ කතාවම නැවත සිද්ධ වෙන්නේ මේ කතාව වගේද මේ කතාවමද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න හිතුණා. හොයලා බලලා අදහසක් ගන්න එක ඔබට බාරයි. අපි කතාව ගැන කතා කරමු. ජෝර්ජ් ඔවෙල් 1943 දී ලියන ඇනිමල් ෆාම් කියන නවකතාව. හරි මේක ප්‍රකාශයටපත් කරන්න යද්දී හරි මේක ප්‍රකාශයටපත් කිරීම ප්‍රකාශකයන් විසින් ප්‍රතික්ෂේප කරනවා. කොහොමද දෙවන ලෝක යුද්ධ සමයේදී අර බ්‍රිතාන්‍ය සහ සෝවියට් සංගමය අතර තිබ්බ දේශපාලන මිත්‍රත්වය නිසා මේ ග්‍රන්ථය ප්‍රකාශ කිරීමට ප්‍රකාශකයන් කැමති වුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රථම වරට ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයටපත් වෙන්නේ 1945. දැන් මේක මේ ජෝර්ජ් ඔවෙල්ගේ ඇනිමල් ෆාම් කියන නැත්නම් සත්ත්ව ගොවිපළ කියන්නේ ලෝක ප්‍රසිද්ධ දේශපාලන උපහාසාත්මක සහ සංකේතාත්මක නවකතාවක්. බොහොම සංකේත පාවිච්චි කරලා තියෙනවා මේ. හැම චරිතයක්ම සංකේතයක්, හැම සිද්ධියක්ම සංකේතයක්. හරි මේකේ ප්‍රධාන වශයෙන්ම නිරූපණය කරන්නේ 1917 රුසියානු විප්ලවය සහ ඉන්පසු සෝවියට් සංගමය තුළ බලය අනිසි ලෙස භාවිතා කරපු ආකාරය. හරි දැන් මේ කතාවෙත් වෙන්නේ විප්ලවයක්. මේ කතාවේ විප්ලවය වෙන්නේ ගොවිපලක් ඇතුළේ. හරි සත්තු තමයි මේ ගොවිපල තුළ විප්ලවය ඇති කරන්නේ. ගොවිපලේ ඉන්න සත්තු. දැන් මේ විප්ලවය ආරම්භ වෙන්නේ මැනර් ෆාම් කියලා එකක් තියෙනවා. මැනර් ෆාම් එකේ පාලකයා මිස්ටර් ජෝන්ස්. මිස්ටර් ජෝන්ස් කියන බේබදු අනුකම්පාවක් නැති ගොවියෙක් තමයි මේක පාලනය කරන්නේ. හරි මේ විප්ලවය සිද්ධ වෙන්නේ මේකේ. හරි මේකේ ඉන්නවා එක සත්තු ඉන්නවානේ. දැන් මේකේ ඉන්නවා ඌරු රංචුවකුත් ඉන්නවා. මේ ඌරු රංචුවේ ඉන්න ටිකක් වයෝවෘද්ධ වෙච්ච ඌරෙක් ඉන්නවා. මේ ඌරගේ නම තමයි ඕල්ඩ් මේජර්. හරි ඕල්ඩ් මේජර් හීනක් දකින්න. හරි ඕල්ඩ් මේජර් කියන වයසක ඌරා දකින්න ඉන්න තමයි සියලුම සතුන් එකතු කරලා කියනවා ඔවුන්ගේ සියලු දුක් වලට මුල මිනිසා. මිනිසා තමයි මේවට ප්‍රධානම හේතුව. එනිසා මිනිසාගේ නිදහස් වුණොත් සතුන්ට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මෙයා මේ විප්ලවයට අඩිතාලම දානවා. හරි ඒකවල සත්තු අතර මේ ඇනිමලිසම් නැත්නම් සත්වවාදය කියලා මතවාදයකුත් පැතිරවීමට අඩිතාලමක් දානවා. මම මේ සිද්ධිවලට සම්බන්ධ සංකේත ගැන පස්සේ කියන්නම්. හරි දැන් මේක හීනයක් නේ. හරි
දැන් all major මිය වයසක උරා මිය යනවා. මිය ගියාට පස්සේ දැන් all major ඉන්න කාලේ all major මේ විප්ලවය කරන්න බැරි වෙනවා. හරි all major මිය ගියාට පස්සේ මේ ස්නෝබෝල් සහ නැපෝලියන් කියන බුද්ධිමත් ඌර දෙන්නෙක්ගේ නායකත්වයෙන් සත්තු එකතු වෙලා මේ විප්ලවයක් කරලා මිස්ටර් ජෝන්ස් මේ ගොවිපලෙන් එළවලා දානවා අර දේබදු ගොවිය. හරි. එතකොට දැන් ගොවිපලේ නම ඇනිමල් ෆාම් කියලා වෙනස් කරනවා. හරි. ප්‍රධාන තේමාව තමයි සියලුම සතුන් සමානයි. all animals are equal. හරි ප්‍රධානම නීතිය මේක. ඉතින් නීති 7ක් සම්පාදනය කරගන්නවා මේගොල්ලෝ. හරි කොන්දේසි 7ක් තියෙනවා. මොනවාද මේ කොන්දේසි 7? එක ප්‍රධාන තේමාව තමයි සියලු සතුන් සමාන වේ. ඒක 7 වෙනි එක විදිහට අපි කියනවා. තව 6ක් තියෙන්න බෑ. පළවෙනි එක කියනවා කකුල් දෙකෙන් ඇවිදින ඕනෑම සතෙක් සතුරෙක්. හරි කකුල් දෙකෙන් ඇවිදින ඕනෑම සතෙක් නැත්නම් ඕනෑම අයෙක් තමුන්ගේ සතුරෙක් විදිහට සලකනවා. කකුල් 4න් ඇවිදින හෝ පියාපත් සහිත ඕනෑම අයෙක් මිතුරෙක්. දැන් ඉන්නනේ කකුල් 4න් ඇවිදින ඌරෝ බැටළුවෝ හරක් මේගොල්ලෝ ඔක්කොම අපේ මිතුරෝ. ඒ වගේම තමයි පියාපත් තියෙන අය කුරුල්ලෝ උන්ට කකුල් දෙකක් තියෙනවා. හැබැයි කකුල් දෙකක් තියෙන පියාපත් තියෙන අය අපි මිතුරන් විදිහට සලකනවා. හරි තුන්වෙනි එක කිසිදු සතෙක් ඇඳිය යුතු නැත. කවුරුත් ඇඳුම් අඳින්න බෑ. හරි සතුන්ට ඇඳුම් අඳින එක මේ නීති වල නැහැ. හරි ඊට පස්සේ කිසිදු සතෙක් ඇඳක නිදාගත යුතු නැත. ඇඳක නිදියන්නත් බෑ. හරි නිදියන්න ඇඳම් පාවිච්චි කරන්න බෑ. මිනිස්සු වගේ මිනිසුන්ගෙන් වෙනස් වෙලා ඉන්න ඕනේ. හරි all animals are equal නේ. ඊළඟට කිසිදු සතෙක් මත්පැන් පානය නොකළ යුතුයි. ආරක්කු සිගරට් මොකුත් පාවිච්චි කරන්න බෑ. හරි කිසිදු සතෙක් වෙනත් කිසිදු සතෙකු මරා නොදැමිය යුතුයි. තව සතෙක් මරා දාන්නත් බෑ. හරි මෙන්න මේ විදිහට. දැන් මොතෙන්දී මම කියවනේ ස්නෝබෝල් සහ නැපෝලියන් එකතු වෙලා මේ බලය ලබා ගන්නවා කියලා නේ ඇනිමල් ෆාම් කියලා නමත් වෙනස් කරනවා. හරි දැන් බලය අල්ලගත්තට පස්සේ කාලයත් එක්ක දැන් ස්නෝබෝල් ගොවිපළ දිනු කරන්න සෑහෙන උත්සාහ කරනවා. හරි එයා මේ හුලං මෝලක් යෝජනා කරනවා. හරි නමුත් මෙයාත් එක්ක ඉන්න නැපෝලියන් මේ දැඩි මතධාරියෙක් රහසිගතවම නැතිදඩි කරපු දරුණු බල්ලන් පිරිසක් යොදාගෙන ස්නෝබෝල් ගොවිපලෙන් එළවලා දානවා. ඊට පස්සේ නැපෝලියන් ගොවිපලේ ඒකාධිපති පාලකයෙක් බවට පත් වෙනවා. හරි ඒකාධිපතිවන්ට විරුද්ධව ඉන්න නැත්නම් තර්ජනයක් වෙයි කියලා හිතන කෙනා අයින් කළා දානවා. ඊට පස්සේ මෙයා ඒකාධිපතියෙක් විදියට පවචන බෑ. මෙයාට ඉන්න උත මාධ්‍ය ප්‍රකාශකයෙක්. මේ මාධ්‍ය ප්‍රකාශකයාගේ නම ස්කූලර්. හරි මේ ස්කූලර් කියන ඌරා නැපෝලියන්ගේ බොරු ප්‍රචාර සහ මේ වගේ දේවල් නැත්නම් නැපෝලියන් කරන කියන දේවල් අනිත් සතුන්ට සාධාරණීකරණය කරන්න නිතරම මේ ප්‍රකාශකයෙක් විදියට සතුන් නමතනවා නේද? අපි මාධ්‍ය ප්‍රකාශකයෙක් කියමුකෝ. හරි අද තත්ත්වයකින් දැන් මේ අද්දී මෙයා දැන් ටිකක් වෙනස් වෙනවා. සතුන්ට කලින්ට වඩා වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ අශ්වයෙක් ගැන සඳහන් කරන බොක්සර් කියන මේ අශ්වයා බොහොම කැමැත්තෙන්ම වැඩ කරලා මේ මම තව මහන්සියලා වැඩ කරන්නම් කියලා මෙයා වැඩ කරලා අසනීප වෙනකම්ම වැඩ කරනවා. අන්තිමේදී නැපෝලියන් මේ බොක්සර්ව මස් කඩේට විකුණනවා. හරි ඌරෝ ටිකෙන් දැන් මේ ඌරෝ ටිකෙන් ටික මිනිස්සු වගේම ඇඳුම් අඳින්න පටන් ගන්නවා. කලින් පාලනය කරේ මිනිස්සෙක්නේ. දැන් මේ මිනිස්සයාගේ ක්‍රමයටම තමයි දැන් මේ ඌරෝ ටිකත් හැදිලා තියෙන්නේ. හරි ඌරෝ ටිකෙන් ටික මිනිස්සු වගේම ඇඳුම් අඳින්න පටන් ගන්නවා. ඇඳන් වලින් දා ගන්න පටන් ගන්නවා. බක්පැන් බොන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි කකුල් දෙකෙන් ඇවිදින්නත් පටන් ගන්නවා. මාර වැඩි. දැන් කර බිත්ති ලියලා තිබ්බ නීති 7ම ඌරන්ට වාසි වෙන විදිහට එකින් එක වෙනස් කරගන්න. එක්කෝ වෙනස් කරා
සමහර දේවල් වෙනස් කරා, සමහර දේවල් උල්ලංඝනය කරා. හරි? සමහර දේවල් උල්ලංඝනය කරා. දැන් මෙතෙන්දී අපි ගත්තොත් එහෙම මේකේ අර මුලින්ම හදපු කොන්දේසි හතක් තියෙනවා. හරි? ඊට පස්සේ මේවා වෙනස් වෙන්නේ කොහොමද කියලා ගත්තොත් විශේෂයෙන්ම මේගොල්ලෝ දාපු 4 වෙනි නීතියත් 5 වෙනි නීතියත් වෙනස් කරනවා. හරි? 4 වෙනි නීතියත් 5 වෙනි මේ 7 වෙනි නීතියත් වෙනස් කරනවා. දැන් කතාව පුරාම පූර්ව විශේෂයෙන්ම අර නැපෝලියන් සහ ස්කුලර් තමන්ගේ පහසු සහ දූෂිත ක්‍රියා සාධාරණීකරණය කරගන්න නීති වලට අලුත් වචන එකතු කර වෙනස් කරනවා. හරි? ඉතින් අපි කියමුකෝ විනීති සංශෝධනය කරගත්තා කියන්නේ. අපි අද ශබ්දකෝෂ විදිහට කතා කරමු. මේ නීති සංශෝධනය කරගත්තා. එහෙම නැත්නම් ව්‍යවස්ථාව සංශෝධනය කරා. හරි? දැන් මොකද්ද මේ වෙනස් කරපු නීති එකක් කියනවා. 4 වෙනි නීතිය කිව්වේ පළවෙනි මුල් නීතිය තමයි කිසිදු සතෙක් ඇඳක නිදාගත යුතු නැත. මේක වෙනස් කරනවා කොහොමද? කිසිදු සතෙක් රෙදි එළුව ඇඳක නිදාගත යුතු නැත. දැන් ඌරෝ ගොයිපලේ නිවසේ ඇඳන් වල නිදා ගන්න එක සාධාරණීකරණය කරන්න මෙන්න ඔන්න නීති සංශෝධනයක් ගේනවා. සතුන් මේ ඇඳන් වල නිදා ගන්න එක නෙවෙයි රෙදි එළුව ඇඳන් වල නිදා ගන්න බෑ කියලා. ඊළඟට පස්වෙනි නීතිය වෙනස් වෙනවා. හරි? දැන් පස්වෙනි මුල් නීතිය තමයි කිසිදු සතෙකු මත්පැන් පානය නොකළ යුතුයි කිය. හරි? මේ වෙනස් වෙච්ච නීතිය තමයි කිසිදු සතෙක් අධික ලෙස මත්පැන් පානය නොකළ යුතුයි. කුරා මත්පැන් පානය කිරීමට සහ සාදු පවත්වන්නට පටන් ගන්නකොට මෙන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා මේකත් වෙනස් කරගන්න. 6 වෙනි නීතිය තමයි පළවෙනි නීතිය තමයි කිසිදු සතෙක් වෙනත් කිසි සතෙකු මරා නොදැමිය යුතුයි කියලා. ඔන්න දැන් කියලා වෙනස් වෙනවා මේක. ව්‍යවස්ථා සංශෝධනයේ මේ විදිහට කිසිදු සතෙකු සාධාරණ හේතුවක් නොමැතිව වෙනත් සතෙක් මරා නොදැමිය යුතුයි. දැන් නැපෝලියන් එහෙම මරලා දැම්මනේ නේද? ඉතින් නැපෝලියන් බොක්සර් මරලා දැම්මනේ නැපෝලියන්. මස් කඩේට විකුණනවා. නේ එතකොට කියනවා කිසිදු සතෙක් වෙනත් සතෙකු මරා නොදැමිය යුතුයි. කියන්නේ සාධාරණ හේතුවක් නොමැතිව මරා නොදැමිය යුතුයි කියලා කියනවා. ඊට පස්සේ දැන් නීති උල්ලංඝනය කරනවා දිගටම. නීති උල්ලංඝනය කරනමින් සම්පූර්ණයෙන්ම කඩකල නීති මොනවාද? කතාව මේ පළවෙනි සහ දෙවෙනි නීති ගත්තොත් අර කකුල් 4 කතා ගත්තොත් කතාව අවසානයේදී ඌර කකුල් දෙකෙන් ඇවිදින්න පටන් ගන්නවා. දැන් ස්කූලර් මේ එළුවන් සහ බැටළුවන්ට කකුල් 4ක් හොඳයි. කකුල් දෙක ඊටත් වඩා හොඳයි. නේද? 4 legs good, 2 legs are better. අර අපි කියන්නේ කකුල් 4 හොඳයි, කකුල් දෙක හොඳයි කිව්වා වගේ තමයි. නේ? එහෙම කියලා ඔන්න සත්තුට ඒක සාධාරණීකරණය වෙනවා. හරි? එතකොට නැපෝලියන් සහ අනිකුත් තූරුවන් අර මිස්ටර් ජෝන්ස්ගේ ඇඳුම් අල්මාරියෙන් ගත්ත ඇඳුම් අදින්න පටන් ගන්නවා. දැන් ජෝන්ස් එළවුවා ජෝන්ස්ගේ ඇඳුම් අල්මාරියේ තියෙන ඇඳුම් අරගෙන පටන් ගන්නවා. හරි? ඊට පස්සේ අවසානයේදී මේ ඉතිරි වෙන නීතිය තමයි උල්ලංඝනය කරලා කතාව අවසානයේ භාගය වෙනකොට පිටියේ තිබ්බ මුල් නීති 7ම පකලා දාලා ඒ සියල්ල වෙනකොට මොකද කියන්නේ? ප්‍රසිද්ධ තනි නීතියක් පමණක් කියනවා. සියලු සතුන් සමාන වේ. නමුත් ඇතැම් සතුන් අන් අයට වඩා සමාන වේ. All animals are equal, but some animals are more equal than others. මේ විදිහට මේක වෙනස් කරනවා. ඉතින් මේ කතාව අවසාන වෙනකොට දැන් කතාව අවසාන වෙන්නේ අන්තිමට ඌරෝ සහ මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ගොවියෝ එකතු වෙලා මත්පැන් පානය කරනවා, කාඩ් ගන්නවා, හරි පාටි දානවා. මේ ඔක්කොම අනික් සත්තු මේ බලාගෙන ඉන්නවා. මේ අනිත් සතුන්ට මේ ඌරන් කවුද මිනිස්සු කවුද කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි තරමට ඌරෝ මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. මේ කතාවෙන් දෙන පණිවිඩේ විප්ලවයෙන් බලයට පත්වන පාලකෙක් පවා බලතණ්හාව සහ දූෂණය නිසා තමන් පරාජය කළ ඒකාධිපති පාලකයන්ගේ තත්වයටම පත් වෙන ආකාරය. නායකයන් විසින් ප්‍රශ්න නොකරන සාමාන්‍ය ජනතාව රැවටීමට සහ සූරාකෑමට ලක්වන ආකාරය මේ කතාවෙන් හොඳින්ම පෙන්නලා තියෙනවා. කතාව පොඩ්ඩක් හොයාගෙන කියවා. හරි.
දැන් මම කිව්වනේ මේකේ හරියට චරිත සංකේත පාවිච්චි කරලා තියෙනවා කියලා. සංකේතවත් වෙන්නේ මොනවද කියලා බැලුවොත් ඇනිමල් ප්ලෑන් කතාවේ ඇනිමල් ෆාම් කතාවේ වෙන ප්‍රධානම චරිත සිදුවීම් මේ රුසියානු විප්ලවයේ නායකයන් සහ එම කාල පරිච්ඡේදයේ සිටි චරිත තාම තාත්වික ලෙස සංකේතවත් කරලා තියෙනවා. ප්‍රධාන චරිතය සහ මේ රුසියානු ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙනම් ෆෝල්ට් මේජර් අර වයසක ඌරා. ඉතින් මේ ගොඩක් වෙලාවට කාල් මාක්ස් ලෙනින් නේද වගේ කාල් මාක්ස් ව්ලාඩිමිර් ලෙනින් වගේ කෙනෙක් තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. දැන් සත්වවාදය නේද ඒකේ අර ඇනිමලිසම් නැත්නම් කොමියුනිසම් නේද සත්වවාදී පියා විප්ලවයෙන් සතුන්ගේ මනස සූදානම් කරලා විප්ලව දැකීමට පෙර මිය යනවා. හරි. ඉතින් ගොඩක් වෙලාවට මේ කාල් මාක්ස් ගැන සඳහනක් විදිහට තමයි නිරූපණය කරන්නේ මේ පෝල් මේජර්. නැපෝලියන් පෙන්නන්නේ ජෝසප් ස්ටාලින්. හරි. බලයට ඇති තණ්හාව නිසා හමුදා බලය හරි බල්ලු ටිකක් කියනවා යොදාගෙන රද්දල ඒකාධිපති පාලනයක් පිටවන කපටි නායකයෙක් තමයි නැපෝලියන්ගේ නිරූපණය කරන්නේ ජෝසප් ස්ටාලින්. ස්නෝබෝල් හරි ස්නෝබෝල් කියලා කියන්නේ ලියොන් ට්‍රොස්කි. ලියොන් ට්‍රොස්කි තමයි ස්නෝබෝල් ගැන නිරූපණය කරලා තියෙන්නේ. බුද්ධිමත් ප්‍රගතිශීලී ගොවිපළ දියුණුවත් කිරීමට කැප වෙන නායකයා නැපෝලියන් විසින් ඔහුලටින් ගොවිපළෙන් එළවලා දානවා. ට්‍රොස්කි සෝවියට් සංගමයෙන් එළවලා දානවා නේද? ඊළඟට මිස්ටර් ජෝන්ස් කියලා කියන්නේ දෙවනි නිකලස් සාර් රජු. ගොවිපළ නිසිලෙස පාලනය කිරීමට නොහැකි වූ නේද? සත්ව පීඩනයට ලක් කළ විප්ලවයෙන් පරාජය වෙන පලා යන බේබදු පාලකයා නිරූපණය කරන්න දෙවනි නිකලස් චාල්ස් රජු. මාධ්‍ය ප්‍රකාශක ඇස්කුල ව්‍යාපාර ප්‍රචාරක යාන්ත්‍රණය තමයි මේ පෙන්වන්නේ. නැපෝලියන්ගේ බොරු සහ වැරදි තීරණ සාධාරණීකරණය කරමින් සාමාන්‍ය සතුන්ගේ මනස මෝහණය කරන මාධ්‍ය ප්‍රකාශකයා ස්කුල. ඉතින් යාන්ත්‍රණයක් තමයි එකෙන් පෙන්නලා තියෙන්නේ. බොක්සර් කියලා කියන්නේ මරණකම් වැඩ කරලා අන්තිම මස් කඩේට උනන්නේ සෝවියට් වැඩ කරන ජනතාව. නායකයින් අර අන්ධ ලෙස විශ්වාස කරමින් මහන්සි විලා වැඩ කරලා අන්තිමේදී සූරා කැමට සහ පාවා දීමට ලක්වන නිර්දන පන්තිය තමයි බොක්සර්ගෙන් පෙන්නන්නේ. බල්ලෝ KGB ට්‍රාන්ස්පොලිසි නැපෝලියන් පක්ෂපාතීව සේවය කරමින් විරුද්ධවාදීන් බිය ගන්නව සහ ඝාතනය කරන භීෂණ හමුදාව තමයි මේ බල්ලන්ගේ නිරූපණය කරන්නේ. බෙන්ජමින් කියලා ඉන්නවා කියන්නේ ශාස්ත්‍රීය බුද්ධිමතුන් නැත්නම් උදාසීන ජනතාව සිදුවන සියලු දේ තේරුම් ගත්තත් විප්ලවයෙන් කිසිවක් වෙනස් නොවන බව හිතාගෙන කිසිම දෙයකට මැදිහත් නොවී සිටින අලස ජනතාවක් තමයි ගුරුවරින් පෙන්නන්නේ. හරි සිද්ධි ගත්තොත් මේ පොතේ කියලා තියෙනවා. හරි දැන් සත්ව විප්ලවයක් ගැන කියනවා. සත්ව විප්ලවය ඇනිමල් රෙබෙලියන් කියලා කියන්නේ 1917 ඇතිවෙච්ච රුසියානු විප්ලවය. කුලම් මෝලක් ඉදි කරන වින්මිල් ප්‍රොජෙක්ට් එක ස්ටාලින්ගේ පස් අවුරුදු සැලැස්මක් තියෙනවා 5 year plan එක. සහ කාර්මීකරණය තමයි කුලම් මෝලෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ස්නෝබෝල් එළවලා දාන එක මම කලිනුත් කිව්වා ට්‍රොස්කි සෝවියට් සංගමයෙන් පිටුවහල් කරනවා නේ. එතකොට මිනිසුන් සහ උරන්ගේ සාදයෙන් පෙන්නනවා පාර්ශව නොවන givisum නේ. ගැලපෙන්නේ නැති givisum වලට එළඹෙන එක තමයි මිනිස්සු සහ උරුවකට පාටි දාන එකෙන් පෙන්නන්නේ. හරි. ඉතින් මේක මම ඒකයි කිව්වේ මේක ඉතින් මේ කැමති විදිහට කැමති තැන් වලට ගලප ගන්න පුළුවන් මිනිසුන්ට ටිකක් අමතක වෙලා යන පොතක් තිබිලා තියෙනවා 40 ගණන් වල දැන් අවුරුදු 80ක් විතර පරණයි. හොයාගන්න බැරි වෙන එකක් නෑ. සොෆ්ට් කොපි එකක් හරි හොයාගන්න පුළුවන්. අරගෙන කියවන්න. අපිට හිතනවා නේද ඒක ගොඩක් තැන් වලට ගලප ගන්න පුළුවන්. කවදාවත් සිද්ධ වෙන්නේ ලොකු වෙනසකින් පාලන බලයට පරණ දේම කරනවා. ලංකාවේ අපි
ඉතිහාසයෙන් ගන්න තිබුණේ.